බව අප දන්නවා. ඒ වගේම අප දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම් බවත් අප දන්නවා. මේ ඉතිහාසයේ විසින් එකවර රටම වියසෙන් ලක් කිරීමේ පළමු අත්දැකීම වෙනවා. රටම සතර දිග්භාගයෙන් යටවුණු සහ ආපදාවට ලක් වූ තත්වයක් තුළ මේ අතිශය දුෂ්කර ව්‍යායාමයේ ජයගත යුතුව තිබෙනවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයට අපේ කුඩා දූපතම සසල කළ හැකි වුණා. මේ දූපතේ මිනිසුන්ගේ මනුස්සත්වය සහ අදිස්ථානශීලීත්වය කිසි ලෙසකින් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසලෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, මේ ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දීමේ හැකිනම් ඕනෑම කොන්දේසියකට යටත්ව ඒ ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ. නමුත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි. අහිමිවන් පිළිබඳ වේදනාව සදාකාලිකම අප අතර පවතිනවා. මියගිය සියලු දෙනා අපට අංකයක් නොවේ. සෑම ජීවිතයක් සමගම නමක්, මුහුණක් සහ කතාවක් තිබෙනවා. මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් අපි හදවතින්ම අපගේ සාතිසේ සංවේගය පිරිනමනවා. ඒ සංවේගයකට සීමා නොවේ. ඒ පවුල් වලට නැවත ඒ ජීවිතය ලබා දිය නොහැකි වුණා. සිසු සියල්ල ලබා දීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම දැන් අතුරුදහන් වූවන් සියලු දෙනා නිරුපද්‍රිතව සිටීවාය කියන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා. ජීවිත ව්‍යසනයට ලක්ව ඇති බොහෝ දෙනෙකුගේ දුක්, වේදනා සමනය කිරීමට හා බලපෑමට ලක් වූ වින්දිතෙන්ට ශක්තියක් වීමට ඉදිරියට පැමිණි සියලු දෙනාගේ දෑත් උණුසුම්ම වළඳ ගන්න. ස්වභාවික විපත් සහ ආපදා ඇතිවීම ඒ පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ අදිසි ආපදා නිසියාරු කළමනාකරණය කිරීම, නැවත යථා තත්ත්වයට හෝ පෙරට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීම යන ත්‍රිවිධ ක්‍රියාවලිය වගකීම ආණ්ඩුව සතු වෙනවා. ඒ වෙනුවෙන් ගත හැකි සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යසනයන්ට මුහුණ දීමේදී පහසුකම් සහ මෙවලම් සීමාවක් ඇති රටක අප සතු ඇති අයෝමීය මානව සම්පත සියල්ලන්ට වඩා වටිනා බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. විපතකදී හැර නොයන හැම විටම පිහිටවන ආත්ම විශ්වාසයෙන් පිරුණු අපේ රටේ පුරවැසියන් පිළිබඳව අප ආඩම්බර වෙනවා. අපට ඉදිරියට මුහුණ දෙන්න සිදුවන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහ නැවත ගොඩනැගීමේ කාර්යභාරයේ බව අප සිහිපත් කළ යුතු තිබෙනවා. විනාශයේ තරම ගැන අනුමාන තක්සේරුව එතරම්ම බරපතලයි. ඒත් අප රටේ ජනතාව